English for kids and moms. ආයුබෝවන් බබාලා අම්මලා හැමෝටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ English for Kids and Moms channel එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. අපි මේ channel එකෙන් බබාටයි අම්මටයි දෙන්නටම ගෙදරදී සහ විවිධ කටයුතු වලදී ප්‍රායෝගිකව ඉංග්‍රීසි කතා කරන්න පුරුදු කරනවා. right වැඩි කතා නැතුව අපි යමු එහෙනම් අපේ දෙවෙනි පාඩමට. මුලින්ම අද ලෙසන් එකේ සීන් එක කෙටියෙන් කියන්නම්. පළවෙනි පාඩමේදී බබාලා දෙන්නට බඩගිනි කියලා අම්මයි බබාලා දෙන්නයි සමපෝස ටිකක් හදන්න කුස්සියට ගියානේ. ඒ පාඩමේ වීඩියෝ එකට මට කමෙන්ට් එකක් තිබුණා next lesson what they do at the kitchen කියලා. කමෙන්ට් එකක් තිබුණා. ඉතින් අද පාඩමේ තියෙන්නේ අම්මයි බබාලා දෙන්නයි කුස්සියට ගිහින් කතා කරන ඔයාලටත් එදිනෙදා කටයුතු වලදී කතා කරන්න අවශ්‍යම වෙන දෙබස් කිහිපයක්. අද පාඩමෙන් ඔයාලා ඉගෙන ගන්නවා අම්මා කෙනෙක් කොහොමද බබාලාට අත් හොද ගන්න කියලා කියන්නේ. බබා අත් හොදන්න සබන් කෑල්ල කොහෙද තියෙන්නේ කියලා අහන්නේ කොහොමද? සබන් කෑල්ල තියෙන තැන අම්මා කියන්නේ කොහොමද? අත් හේදුවා කියලා බබා අම්මට කියන්නේ කොහොමද? අත් හේදුවට පස්සේ කෑම කන්න පිඟාන ගන්න කියලා අම්මා කොහොමද කියන්නේ? right එහෙනම් දෙබස් මාලාව මමත් එක්ක හඬ නගා කියවන ගමන් ඉස්සරහට යමු. මුලින්ම අම්මා කියනවා පුතා අත් හොද ගන්න. පුතා wash your hands. දුවට කියනවා නැත්තම් දුව අත් හොද ගන්න. දුව wash your hands. දෙන්නෙක් ඉන්නනම් කියනවා දෙන්නම අත් හොද ගන්න. both of you wash your hands. both of you wash your hands කියලා. ඊට පස්සේ පුතා අහනවා අම්මේ සබන් කෑල්ල කොහෙද? අම්මේ සබන් කෑල්ල කොහෙද? අම්මා where's the soap? අම්මා where's the soap? ඊට පස්සේ අම්මා කියනවා ඒක ඔය සිංක් එක ළඟ තියෙන්නේ දරුවෝ. ඒක ඔය සිංක් එක ළඟ තියෙන්නේ. එහෙමනේ අපි ප්‍රැක්ටිකලි කතා කරන්නේ. It's there near the sink. It's there near the sink. ඊට පස්සේ දුව කියනවා ටග්ගල අත් හොදලා දෙන්නෙක් ඉන්න ගෙවල් ලෝක තියෙනවා. මොකද අනිත් එකකට කලින් මම කරා කියලා කියනවා වගේ ඇවිත් කියනවා අම්මේ මමත් හේදුවා. අම්මේ මමත් හේදුවා. කොහොමද මේ කියන්නේ? I washed my hands අම්මා. I washed my hands අම්මා. එතන අර සිංහලයේදී අම්මේ මුලින් තිබ්බට ඉංග්‍රීසියේදී සාමාන්‍යයෙන් අගට තමයි ඒ අර අම්මේ කියන කෑල්ල වගේ වැටෙන්නේ. ඊට පස්සේ පුතා කියනවා මමත් හේදුවා. I also washed. I also washed. මෙතන wash කියන එක ed අතීතයෙන් තමයි වාක්‍ය දෙකේම d අකුර ශබ්ද වෙන්න ඕන. I also washed කියනවා right. ඊට පස්සේ සාමාන්‍යයෙන් දෙයක් එහෙම කරලා කිව්වට පස්සේ අපි පුරුදු වෙන අද ඉඳන් මොකක් හරි හොඳ දෙයක් කරපුවම අර දුවක් නම් ඉන්නේ good girl කියලා කියන්නේ. පුතෙක් නම් ඉන්නේ good boy කියලා කියන්නේ. වර දෙන්නෙක් දුවයි පුතයි දෙන්නම ඉන්නවනම් මොකක් හරි වැඩක් කළා ඒ දෙන්නම කියනවනම් ඒ වගේ වෙලාවට අර හොඳ පුතා හොඳ දුව කියලා අපි කියන්නේ නැහැනේ ප්‍රැක්ටිකලි. ඒ වගේ වෙලාවට very good කියන වචනේ පාවිච්චි කරන්න. හිතන්න ඔයාලට දුවක් ඉන්නවා කියලා දුවට කියනවා හොඳ දුව. දැන් ඔයාලගේ පිඟන් ගන්න good girl. now take your plate. හොඳ පුතා. දැන් ඔයාගේ පිඟාන ගන්න good boy. now take your plate. ඊට පස්සේ දෙන්නෙක් ඉන්නවනම් හොඳ ළමයි. දැන් ඔයාලගේ පිඟන් ගන්න very good. now take your plates. පිඟාන ගන්න කියලා කියන දේ take your plates. right. ඔයාලට ගෙදරදී නිතර කතා කරන්න අවශ්‍ය වෙන දෙබස් 6ක් අපි දැන් සිංහල තේරුමත් එක්කම ඉගෙන ගත්තා. මේ දෙබස් ටික කටට හුරු කරගන්න මම කිව්වට පස්සේ රිපීට් කරගෙන ඉස්සරහට යමු. ශබ්ද නගලා කියවන ගමන් සිංහල අදහසත් හිත ඇතුලෙන් මතක් කරගන්න. මුලින්ම අම්මා පුතා wash your hands. දුව wash your hands. both of you wash your hands. ඊට පස්සේ පුතා අහනවා අම්මා where's the soap? අම්මා where's the soap? මේක මතක තියාගන්න shop නෙමේ soap. shop නෙමේ soap. ඊට පස්සේ අම්මා කියනවා it's there near the sink. it's there near the sink. ඊට පස්සේ දුව ඇවිල්ලා කියනවා අම්මේ මමත් හේදුවා. I washed my hands අම්මා. I washed my hands අම්මා. ඊට පස්සේ පුතා කියනවා I also washed. I also washed. right ඊට පස්සේ ඔයා කියනවා good girl.
Now take your plate. Good boy. Now take your plate. ඊට පස්සේ දෙන්නටම කියනවා very good. Now take your plates. right. අපි වීඩියෝ එකේ අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ. අපේ හැම වීඩියෝ එකම අම්මලාට පොඩි challenge එකක් තියෙනවා. අපි ඒකට කියනවා challenge for mothers section. challenge for mothers කොටසට යන්න කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා කරන්න. මේ පාඩම් මාලාව තනිකරම ඉංග්‍රීසි කතා කරන වැඩසටහනක් තමයි අපි කරන්නේ. කිසිම දෙයක් පොත්වල ලියලා ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔයාලා පිළිපදින්නම ඕන කරුණු කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි හැම වීඩියෝ එකක්ම කිහිප සැරයක් බලන්න. අඩුම තරමේ දෙසරයක්වත් බලන්න. ඊළඟ කාරණය මම කියලා දෙන වාක්‍ය ලැජ්ජ නැතුව ශබ්ද නගා නැවත කියන්න. ඊළඟ කාරණය තමයි මේ වීඩියෝ අම්මයි බබයි දෙන්නම එකට ඉඳගෙන බලන්න. ඒ වගේම බලලා ඉවරුන ගමන් එක සැරයක් හරි අම්මයි බබයි මේ වාක්‍ය ප්‍රැක්ටිස් කරන්න. අන්තිම දේ තමයි වැදගත්ම දේ. ගෙදර කතා බහ කරනකොට අනිවාර්යයෙන්ම මේ වාක්‍ය යොදා ගන්න පුළුවන් හැම අවස්ථාවකදීම බබයි අම්මයි ඉංග්‍රීසියෙන්ම කතා කරන්න. හොඳයි එහෙනම් දැම්ම කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කැමති ඊළඟ පාඩම මොන වගේ එකකටද කියලා ඔයාලගේ ඉල්ලීම අනුව next lesson එක මම plan කරන්නම්. ඒත් එක්කම අපි යනවා challenge for mothers කොටසට. වීඩියෝ එක ඉවර කරන්න කලින් අදත් අපේ අම්මලාට තියෙනවා තවත් අභියෝගයක්. challenge for mothers. ඔයා මේ වීඩියෝ එක බලන මේ වෙලාවෙන් පස්සේ බබත් එක්ක කෑමට යන ඊළඟ පළමු අවස්ථාවේදීම කෑම කන්න කලින් බබාලට සිංහලෙන් අත් හොදන්න කියලා කියන්න එපා. එයාලට කියන්න wash your hands. wash your hands කියලා කියන්න. ඒ වගේම කෑම බෙදන්න ලෑස්ති බබාලට take your plates කියලා කියන්න. take your plate කියලා කියන්න. මේ සරල දේවල් අද ඉඳන්ම ගෙදරදී පුරුදු කරන්න. අවසාන වශයෙන් ඔයාලා අපේ English for Kids and Moms channel එකට කැමති නම් අමතක නොකර දැන්ම subscribe button එක click කරලා bell icon එකත් press කරලා තියාගන්න. එතකොට අපේ පාඩම් කිසිවක් ඔයාලට මග ඇරෙන්නේ නැහැ. පාඩම කරපු විදිය හොඳයි නම් සහ පැහැදිලි නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේම ප්‍රායෝගික ඉංග්‍රීසි දෙබසක් එක්ක ඊළඟ පාඩමෙනුත් හම්බ වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා. ජයශ්‍රී.